හැම ඡන්ද විමසීමක් අවසානයේදීම දිනන්න ඕන ජනතාව. දැන් අපි හිතනවා මේ පළාත් පාලන පළමු රැස්වීම් වලින් පස්සේ ජනතාව දිනවන වැඩේ කරයි කියලා. නිර්මාණශීලීව හිතන පළාත් පාලන ආයතන ප්‍රධානීන් මෙතෙක් පත් වෙලා තිබුණේ නැහැ මේ පළාත් පාලන ආයතන වලට. මෙවරවත් සිස්ටම් චේන්ජ් කරනවා නම් පළාත් පාලන ආයතන තමයි පටන් ගන්න ඕන තැනක. විශේෂයෙන්ම අපි අවධාරණය කරන්නේ මහජන මතයට අනුගතව මේ පළාත් පාලන ආයතනවල බලය පිහිටවන්නට කියලා. සමහර කණ්ඩායම් හිතනවා තමන්ට සාපේක්ෂව බහුතරය ලැබුණාම තමන් තමයි ඒ සභාවේ සභාපති ධූරය හෝ නගරාධිපති ධූරය දැරිය යුත්තේ කියලා. ඒ වගේම තවත් සමහර කණ්ඩායම් අපිට තමයි සියලු දේශපාලන පක්ෂ සියල්ල එකතු කළ විට බහුතරය අපිට තියෙනවා ඒ නිසා අපිට බලය ලැබිය යුතුයි කියලා තවත් කණ්ඩායම් හිතනවා. නමුත් මැති පළාත් පාලන නීතියට අනුව තනි පුද්ගලයෙකුට පවා පළාත් පාලන ආයතනයක සභාපති ධූරය නගරාධිපති ධූරය බාර ගැනීමේ දැරීමේ හැකියාව තිබෙනවා. බහුතරයගේ කැමැත්ත තියෙනවා නම් ඒ ඕනම කෙනෙකුට ඒ තනතුර ලබා ගැනීමේ හැකියාව තිබෙන නිසා සම්පූර්ණයෙන්ම ඒ ඡන්ද විමසීම රහස්‍ය ඡන්දයක්ද විවෘත ඡන්දයක්ද කියන කාරණේ තීන්දුව කිරීමේ සම්පූර්ණ බලය තියෙන්නේ තේරීපත් වූ සභිකයින්ට. මේ පත්වන සභිකය කුමන දේශපාලන ධාරාව තුළ පත් වුණා ඔබේ ප්‍රදේශයේ සංවර්ධනය කරන්න විවෘත මානසිකත්වයෙන් ක්‍රියා කිරීම අවශ්‍ය වෙනවා.